ඒ යසෝදරා උත්තමාවියගේ පිරිනුවම් පෑමෙන් බොහෝ දෙනා ශෝක වුණා. සඳුන්දර ගෙනල්ල සඳුන්දර සෑයේ යසෝදරාගේ දෙහි තැන්පත් කළා. භාග්‍යතුන් වහන්සේ අතට ගත්ත සමක් මල් මිටක් යසෝදරාවගේ ආදාන චිතකේ තිස්සා. මේ යසෝදරා සංසාරේ චද්දන්ත හස්තියා වෙලා මහ බෝධිසත්වයෝ දල කපාගෙන ගියාට පස්සේ මැරුණට පස්සේ ඇතා ඒ ඇතින්න කැලේ තියෙන දර ඔක්කොම ගෙනල්ලා තියලා ඇතා ඒ දර උඩට දාලා මැරිච්ච තමන්ගේ ස්වාමියා ඇතින්නියෝ 10000ක් සමග ඒ ඇතා උපස්ථාන කරපු පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ඉස්සරහා ඒ චද්දන්ත ඇතාගේ ඇතින්නේ ඒ ඇත් දේහය ආදාහනය කළා. ගිනි තියලා ඇතින්නියක් වෙලා ඉද්දී ඒ පිනේ යසෝදරාට තියෙනවා. යසෝදරාගේ ආදාහනයේදී බුදුරජාණන් වහන්සේ මල් මිටක් එස්සා. ඒ චිතකයේ දැල්ලුණා ඉබේම. පිරිමියෙක් ගිනි තිබ්බේ නැහැ. ආදාහනෙන් භස්මාවශේෂ ඉතුරු වුණා. පිරිමියෙක් ඇල්ලුවේ නැහැ. යසෝදරා මහා සෑය කියලා ස්තූපයක් ඇදුව රජගහනුවර. බොහෝ දෙනා රාහුල මාතා යසෝදරා බද්ද කච්චායනා ඇයට බොහෝ උපස්ථාන කළා. ඒ යසෝදරා රහත් තෙරණියගේ ස්තූපයට වැඳලා පොඳලා දහස් ගණන් දෙව්ලොව ගියා. මේ ලෝකේ පවිත්‍ර ස්ත්‍රීන් කුමරි බඹසර තියෙන පතිවෘතාව තියෙන ස්ත්‍රීන් යසෝදරා උත්තමාවියගේ සෑය වඳින්න නැතුව ගියාද? ජීවිතේ කිලිසාගත් අය සෑය මළුවේ ඇසිරුණාද? එදාට යසෝදරා සෑය ගරා වැටිලා ගියා. ඒ අතීතේ හිම මැකිලා ගියා. මිනිස්සු යසෝදරා වෙනුවෙන් විකාර කවි කිව්වා. විකාර සින්දු හැදුවා. විකාර චිත්‍රපටය හැදුවා. යසෝදරා උත්තමාවියගේ නිකලෙස් ගී ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර ආනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණවිඩේ සමාජයට ගියේ නෑ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරවපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි.